සාදරෙන් ආදරයෙන් පිළිගන්නවා ඕගොල්ලෝ හැමෝම අපේ සරුංගල් සීසන් එකේ තුන්වෙනි වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් අරන් ආවේ ටිකක් ප්‍රමාණයෙන් ලොකු මොනල් සරුංගලයක් හදන විදිය. ඉතින් මේක අඩි 9ක් විතර උසයි. සයිස් 18න් වගේ තමයි මේ සරුංගලේ අපි යවන්නේ. මේ වීඩියෝ එකෙන් සරුංගලේ හදන හැටි, ඒ වගේම අලවන හැටි සහ උඩ යවන හැටි පෙන්නනවා. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් මොනර සරුංගලේ තියෙන්නේ ප්‍රධාන කොටස් 3යි. මැදට ගන්න කූරයි අත් 8යි පිලයි ඒ අතර වෙනවා. ඉතින් මේ සරුංගලේ මැදට ගන්න කෝටුවට මම යොදාගන්නේ කිතුල් පිත්තා. ඒ වගේම අත් 8ට ගන්න ඒ කිතුල් පිත්තෙන් භාගයට වඩා චුට්ටක් උස උණබට කෝටුවක්. ඒ වගේම පිලට ගන්නේ ඒ උණබට කෝටුවෙන් 3න් 2ක් විතර දිග තවත් ඊට වඩා චූටි උණබට කෝටුවක්. ඉතින් උණබට කෝටු දෙකේ බැලන්ස් එක බලාගෙන හරි මැද්දෙන් මේ වගේ නූලක් ගැට ගහගෙන තමයි අපි කිතුල් පිත්තට බැඳගන්නේ. ඉතින් මේ උණබට කෝටුවේ මැද්ද හයියට ඉතුරු කරලා උඩපාට කෝටුවේ දෙපැත්ත අපේ අතින් ඇල්ලුවාම නැමෙන ගානට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මං වීඩියෝ එකේ ඉස්සරහින් පෙන්නන්නම් මොන වගේ හැඩයකටද ඒක නැමෙන්න ඕනේ කියලා. ඒ විදිහට පිළියෙල කරගත්ත උඩපාට කෝටුව අපි කිතුල් පිත්තේ හරි මැද්දකට වඩා චුට්ටක් යටින් මෙන්න මේ වගේ කිතුල් පිත්තට ලම්බකව හයි කරගන්නවා කිතුල් පිත්තේ ඉස්සරහා පැත්තේ. අත් 8 ගැට ගහගත්තට පස්සේ අත් 8 කෙරවලින්ම නූල් කෑලි දෙකක් දෙපැත්තෙන්ම අරගෙන මේ කිතුල් පිත්තේ යටට වඩා චුට්ටක් උඩින් ගැට ගහ ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ අපි අදින හැම නූලක්ම අදින්නේ සරුංගලේ ඉස්සරහා පැත්තේ. ඉතින් අපි මේ හදන හැම සරුංගලයකම මිනුම් ටික අපි අපේ WhatsApp group එකට දානවා. ඉතින් මම මේ WhatsApp group එකේ link එක යට description එකේ දාලා තියන්නම්. ඔයාලට පේනවා ඇති අපේ යාළුවෝ ඔයාලගේ සරුංගල් හැමෝමත් එක්ක share කරගන්න විදිය. ඒ වගේම යාළුවගේ තියෙන සරුංගල් ගැටලුත් එයාලම කතා කරලා විසඳ ගන්නවා. ඉතින් මේ නූල් දෙක කිතුල් පිත්තේ උඩට ඇදෙන්නේ නැති විදිහට හොඳට හයි කරලා ගැට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් සරුංගලේ ඔළුව කොටස හදා ගන්න. ඉතින් ඔළුව කොටස හදාගන්න කලින් අපි මේ අත් 8 කෙරවලෙන් මේ වගේ නූල නමලා මේ සරුංගලේ හැඩය ගන්න ඕනේ. ඉතින් මේ විදිහට දෙපැත්තම සමානව මම මේක නමා ගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මගේ සරුංගලේ අත් 8 ලස්සනට දුන්නක හැඩයකට නැමිලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ දෙපැත්තෙන් සුද්ධ කරගන්න ඕනේ මොන විදිහටද කියලා. දැන් ඔයාලට පේන ඇති මගේ සරුංගලේ බොක්ක ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සරුංගලේ ඔළුව කොටස බැඳ ගන්නවා. ඉතින් මම මේ නූල් කෑල්ල ගැට ගන්නේ අත් 8ක එක පැත්තක දිගින් 3න් 2ක් විතර අත් 8 මැද ඉඳන් කෙරවලට වගේ දුරක් අරගෙන. ඉතින් මේ නූල මං කිතුල් පිත්තෙන් ගැට ගහ ගන්නකොට කිතුල් පිට චුට්ටක් ඇද වෙන විදිහට මම හිර කරලා තමයි ගැට ගහගන්නේ. එතකොට අනිත් පැත්තේ නූල ඒ කිතුල් පිත්ත කෙලින් වෙන විදිහට ඒ පැත්තට ඇදලා ගැට ගහ ගන්නවා. එතකොට ඔළුවේ කොටසේ ලස්සනට බොක්ක හැඩය එනවා. මේ අනිත් පැත්ත ත්‍රිකෝණෙත් අපි ඉස්සෙල්ලා බැඳ ත්‍රිකෝණයට සමාන වෙන්න ඕනේ. අනිත් පැත්තේ නූලට කිතුල් පිත්තට බැඳ ගන්න කලින් හොඳට බලන්න ඕනේ කිතුල් පිත්ත කෙලින් තියනවාද කියලා. අපි ඉස්සෙල්ලා කරගත්තේ ඇදේ මේ නූලෙන් අනිත් පැත්තට ඇදලා කිතුල් පිත්ත කෙලින් වෙන විදිහට තමයි මේ නූල බැඳගන්නේ. ඔන්න ඉතින් දැන් සරුංගලේ උඩ කොටස හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ අපිට සරුංගලේ පිල කොටස හදාගන්න. මං කිතුල් පිත්ත යටින් අපේ අත් 8ට ලම්බකව මෙන්න මේ වගේ අඟල් එකමාරක විතර පුංචි කැපුමක් දා ගන්නවා. ඉතින් ඒක උඩ තමයි මම අපේ පිලට ගන්න කෝටුව බැඳගන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ කෝටුව කිතුල් පිත්ත දිගේ උඩට ඇදිලා එන්න පුළුවන්. ඒ වැඩේ ඉවරුනාට පස්සේ
මෙන්න මේ වගේ පිලේ කෙරවලින් නූලක් අරගෙන අත්තට ගැට ගහලා තියෙන තැනට යටින් කිතුල් පිත්තෙන් ඇදලා බැඳ ගන්නවා. ඒ විදිහට දෙපැත්තෙන් බැඳගත්තට පස්සේ මේක පොට දෙක තුනක් කරකවලා මං චුට්ටක් මේක උඩට නමා ගන්නවා. මේ විදිහට දෙපැත්තම මං සමානව නමා ගන්නවා. දැන් අපේ සරුංගලේ සේරම වැඩ ටික අවසానයි. ඊට පස්සේ මේක අලවලා අපි වෙනට ගිහිල්ලා යවලා බලමු සරුංගලේ කොහොමද උඩ යන්නේ කියලා. ඊට කලින් මේ විදිහට හොඳට හරහට නූල් ටිකක් ඇද ගන්න ඕනේ. ඉතින් අපිට සරුංගලේ හුලම් බදද්දි සරුංගලේ ඇකිලෙන්නේ නැති වෙන්න මේ නූල් ඇදීම උපකාර වෙනවා. ඒ වගේම සරුංගලේ අපි හැදුවට පස්සේ අනිවාර්යයෙන්ම සරුංගල් වල ඇද එනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ විදිහට ඇදාවහම ඒ ඇදේවා ගන්නත් මේ නූල් ඇදින ක්‍රමය පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති මම සරුංගලේට නූල් ඇදලා තියෙන විදිය. ඉතින් මේ නූල් එකක් උඩින් එකක් යන තැන් වලින් වෙනම චූටි නූල් කෑල්ලක් අරගෙන ඒ තැන් දෙක එකට කරලා ගැට ගහ ගන්න ඕනේ. ඊළඟට අපි බලමු මම මේ සරුංගලේ අලව ගත්ත විදිය. සරුංගලේ පට්ටම අලව ගත්තට පස්සේ අපිට තියෙන්නේ උඩටයි යටටයි හොඳට බරට රැලි දාන්න. මම යටට රැලි තට්ටු 3කුත් ඒ වගේම උඩට සරුංගලේ දිගටම චුට්ටක් මහතට රැලි තට්ටුවක් දාගෙන තියෙන්නේ. සරුංගලේ අලවන වැඩ ටික ඉවරුණාට පස්සේ අපි සරුංගලේ යවන නූලට වඩා මහත නූලක් අරගෙන අපේ සරුංගලේ අත්තට්ටයි කිතුළු පිත්තයි අපි ගැට ගහලා තියෙන තැනින් ඇතුළට දාලා කිතුල් පිත්තටත් යටින් අරගෙන හොඳට බැඳලා හොඳට බදලා ගැට ගන්න ඕනේ. ඒ නූලේ අනිත් කෙරවල මේ වගේ පිළ සම්බන්ධ වෙන තැනින් කිතුල් පිත්ත යටින් දාලා අරගෙන ගැට ගහ ගන්න ඕනේ. විදියට ගැට ගහගත්තට පස්සේ මම මෙන්න මේ හරියෙන් වගේ අපේ සරුංගලේ සේරු ගැටේ දා ගන්නවා. Open eye, feel the waves cut through me, hypnotized by the sounds I'm breathing in. Hold tight, chemicals collide. Hold tight, hold tight, hold tight. Dripping lights paint the skies, all because of you.
හිතනවා ඔයාලා මේ වීඩියෝ එකේ මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ගේන්නේ කාමරංග සරුංගලයක් හදන හැටි. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.